අපේ සුපර්මෑන් චෙෆ් කෙනෙක් වෙලානේ. අපි බලමු අපේ සුපර්මෑන් චෙෆ් කොහොමද තිරමිසු එකක් ක්‍රිස්මස් එකට හදන්නේ කියලා. Hello, chef. How are you? What are you going to make today? Tiramisu. Let's go. Yeah. And what is this? Sugar, This one biscuit, and this one. bitter, egg, This one. chocolate. This is vanilla essence, This is and this one is cocoa අපි powder. බලමු මුලින්ම මොනවද මේක හදන්න අපිට ඕන වෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ chef ඔයාලට කියපු ingredients ටික. මේට අමතරව මම මස්කර්පෝනේ ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. ඊට අමතරව තව කොෆි එක හදන්න කොෆි ඕන වෙනවා. මම ගන්න කොෆි එක මම වීඩියෝ එක මැදදී පෙන්නන්නම්. මේ හැම දෙයකටම ගන්න ප්‍රමාණවත් පිටින් මම දාලා තියෙනවා description එකේ. මුලින්ම අපි කරන්නේ කහ මදයි සුදු මදයි වෙන් කරගන්නවා. ඊට පස්සේ අපි කහ මදයට සීනි ග්‍රෑම් 100ක් වෙන්න දාලා අපි ඒක බොයිල් කරපු භාජනයක් උඩ තියලා බීට් කරනවා. අපි මෙහෙම ඩබල් බොයිල් ක්‍රමයට මේක බීට් කරන්නේ අපි මේ ඩෙසර්ට් එක බේක් කරන්නවත් ආයිපරක් අවන් කරන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේකේ පිළිගඳක් එන්න පුළුවන් කහ normally බිත්තරේ කහ පාට කොටසේ පිළිගඳක් එනවා. ඒ පිළිගඳ එන එක වළක්ව ගන්න තමයි මේ විදිහට අපි බීට් කරන්නේ. ඒ වගේම තමයි මේක පොඩි බබාලා ආස ඩෙසර්ට් එකක්නේ. ඉතින් එයාලට බඩේ අමාරුව වගේ දෙයක් හැදෙන්න පුළුවන්. මොකද මේක අමුයෙන් අපි දුන්නොත් එහෙම. ඉතින් ඒ නිසා අපි ඩබල් බොයිල් ක්‍රමයට තමයි මේක බීට් කරන්නේ. අපි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක මෙහෙම බීට් කරනකොට මේක ක්‍රීම් පාටකට හැරෙනවා. ඒ ක්‍රීම් පාටට හැරුණා කියන්නේ මේක හොඳටම බීට් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ අමු ගතියක් තියෙනවා නම් ඒක වෙනකොට අයින් වෙලා ඉවරයි. ඉතින් ඒ වෙනකන් අපි හොඳට මේක බීට් කරගන්න ඕන. normally විනාඩි 10කින් වගේ ඒ ප්‍රමාණයට මේක එනවා. මේ වෙනකොට මේක හරියටම හැදිලා තියෙන්නේ අපිට අවශ්‍ය මට්ටමට මේක ඇවිල්ලා තියෙන්නේ දැන්. අපි ඊළඟට බලමු අපි ඊළඟ ඒවත් ඉවන් ඒවා කොහොමද අපි ලෑස්ති කරගන්නේ කියලා මේ ඩෙසර්ට් එක හදන්න. අපි දැන් සුදු මදේ බීට් වෙන්න තියමු. මේක අපි බීට් කරන්න ඕන එකම ස්පීඩ් එකකින්. ඒ කියන්නේ අපි ස්පීඩ් 1 දැම්මොත් ස්පීඩ් 1 එකෙන් බීට් කරන්න. ස්පීඩ් 2 දැම්මොත් ස්පීඩ් 2 එකෙන්ම බීට් කරන්න. මේක ඇත්තරම මේ වගේ බීට් එකක් තියෙනවා නම් අපිට බලන්න දෙයක් නැහැ. අපිට එක දිගට බීට් වෙන්න දෙන්න පුළුවන්. එකම ස්පීඩ් එකකින් මේක දිගටම බීට් වෙන්න ඕන. කොච්චර බීට් වුණත් මේක ප්‍රශ්නයක් නැහැ. බීට් වෙලා ඉවර වෙනකන් කුකින් චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්නයි යන්නේ. මේකට මම බටර් යූස් කරනවා. මොකද නැත්තම් චුට්ටක් මෙල්ට් වෙන ගතිය ටිකක් අඩු වෙනවා බටර් යූස් කරේ නැත්තම්. ඉතින් ඒක නිසා මම මේකට බටර් කෑල්ලක් දානවා. ඔයාලට මේකට කැමති දෙයක් යූස් කරන්න පුළුවන්. එක්ක ඔයිල් නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් ඒ කැමති දෙයක් යූස් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේකට දැන් sugar add කරලා තියෙන්නේ. සමාවෙන්න මට මොකද හදිසි කුකී ගාවට යන්න වුණා. ඉතින් ඒක නිසා මම ඒ ඇඩ් කරන එක මගේ අම්මිට බාර දුන්නා. ඉතින් ඒක නිසා මම ගාව ඒකේ වීඩියෝ එකක් නැහැ. මේක හොඳට මේ වගේ බීට් වුණාම මෙන්න මේ වගේ හැරෙව්වට හැලෙන්නේ නැති ගන්නට එනවා. අන්න ඒ ගන්නට ආවට පස්සේ තමයි අපිට මේක යූස් කරන්න ගන්න පුළුවන්. මම මෙන්න මේ කොෆි එක තමයි බිස්කට් ඩිප් කරන්න ගන්නෙ. මේ මම normally බොන කොෆි එක. මේ කොෆි එක ලංකාවේ සුපර් මාකට්ස් වල කේල්ස් අපෝ කිසිම දෙයක නැහැ. මේක ගෙන්නන කෙනෙක්ගෙන් තමයි මම ගන්නෙ. එයාගේ page එකේ name එකයි එයාගේ WhatsApp number එකයි මම මෙතන mention කරන්න. description එකෙත් දාලා තියන්න. මම ඉතින් මේක බබාලට ආමන් වගේ දෙයක් කවා ගන්න ලේසි ක්‍රමයක් නිසා මේකට ආමන් ටිකකුත් පොඩියට කපලා එකතු කරනවා.
මම දැන් බීට් කරගත්ත කහමද ටිකට අපේ මස්කර්පෝනි ග්‍රෑම් 500 එකතු කරනවා. ඒක එකතු කරලා ඒක හොඳට හැදි ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි සුදු පාට බිත්තර ටික එකතු කරන්නේ. ඒක චුට්ටක් තනි අතින් කරන්න අමාරු වැඩක් නිසා මම චුට්ටක් ෆෝන් එක පැත්තකින් තියලා මේ ටික එකතු කරගන්නවා. ඒකත් එක අතකට හොඳට මික්ස් කරගෙන ඒකට වැනිලා ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ ටිකක් උස භාජනයක් අරගෙන මුලින්ම කරන්න ඕන යට බේස් එක විදිහට අපි හදාගත්ත පේස්ට් එක තියෙන්නේ. ඒකෙන් චුට්ටක් ගාලා හදාගත්ත කොෆි එකේ ඩිප් කරගෙන බිස්කට්ස් පිළිවෙලකට අතුරන්න ඕන. මම මේ යූස් කරන කොෆි එකට සීනි කිසිම දෙයක් යූස් කරලා නැහැ. මොකද මේකට මම චොක්ලට්ස් ඇඩ් කරනවා, කොකෝ පවුඩර් ඇඩ් කරනවා. එතකොට සීනි ඇඩ් කරලා තියෙනවා මම ඔල්රෙඩි. අනිත් හේතුව තමයි මේ බිස්කට් එකත් චුට්ටක් පැණි රහයි. ඉතින් ඒක නිසා මම නෝමලි කොෆි එක හදද්දී සුගර් යූස් කරන්නේ නැහැ. උණු වතුරට කොෆි හැඳි දෙකක් දාලා නිවුනට පස්සේ තමයි මම බිස්කට් ඩිප් කරන්න ගන්නෙ. මේ තමයි මගේ තිරමිසු එකේ පළවෙනි ලේ එක. මේ ලේ එක උඩින් ආයේ අපි හදාගත්ත පේස්ට් එක උඩින් දාලා ඊට පස්සේ මම මේක උඩින් අර මම පොඩියට කපාගත්ත ආමන්ඩ්ස් ටිකකුයි මම ඩබල් බොයිල් කරගත්තනේ චොක්ලට්ස් වගේ ඒ ටිකකුයි කොකෝ පවුඩර්යි ඇඩ් කරනවා. මේ විදිහට තමයි මගේ පළවෙනි ලේ එක ඉවර වෙන්නේ. මේ වගේ ලේයර්ස් 4ක් මම දානවා මේ තිරමිසු එකට. එතකොට මේ තියෙන්නේ මගේ අන්තිම ලේ එක. ඒ කියන්නේ මගේ උඩම ලේ එක. මේක ඉතින් කැමති කෙනෙක්ට කැමති විදිහට ඩෙකොරේට් කරගන්න පුළුවන්. මේ ඉතින් මම ආස දේවල් උඩට දාලා මම මේකේ උඩ ෆිනිෂ් කරගත්තා. ඊට පස්සේ මේක ෆොයිල් කොලයකින් වහලා පැය 3ක් 4ක් වගේ ෆ්‍රිජ් එකේ තියෙන්න ඕනේ. මේක ඔරිජිනල් තිරමිසු එක නොවෙන්න පුළුවන්. ඒත් මේ මම ආස විදිය කන්න. ඒ වගේම මගේ බබාලා මගේ ගෙදර කට්ටිය කන්න ආස විදිය. ඉතින් මම හිතන විදිහට ඔයාලට මේ බිස්කට් එකම අවශ්‍යත් නැහැ. ඔයගොල්ලෝ කැමති බිස්කට් එකක් යූස් කරලා මේක හදලා බලන්න පුළුවන්. එහෙනම් මේ නත්තලේ ඔයාලගේ යාළුවන්ට නෑදෑයන්ට දෙන්න. ඔයාලත් මේක try කරලා බලන්න. ඒ වගේම තමයි අපේ චූටි කුකී අපේ සුපර්මෑන් ෆෙරානොයි සියලු දෙනාටම සාමය සතුටින් පිරි සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සියලු දෙනාටම සුබ දවසක්. බයි බයි.